여러분 안녕하세요. අද අපිට තියෙන හතරවෙනි පාඩම යටතේ කතා කරන්න හංගුගේ च्वासिक පුන්නා. ඒ කියන්නේ කොරියාවේ බිම වාඩීමේ සංස්කෘතිය පිළිබඳ සංස්කෘතික කොටස තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. එතකොට මේ සංස්කෘතික කොටසට අපි කතා කරන්න තියෙනවා හංගුගේ च्वासिक පුන්නා නේද? බලන්න හංගුගින්දරන්. ඒ කියන්නේ කොරියානුවන්. හංගුගින්දරන් කියන්නේ කොරියානුවන්. පං කියන්නේ කාමරයට. පං ඉනා කාමරේ හෝ මරුවේ පදගේ. ඒ කියන්නේ සාලයේ බිම. මරු කියන්නේ සාලයට, පදක් කියන්නේ පොළොව. බිම කියන ඒ කියන්නේ සාලයේ බිම අංජාසෝ කියන්නේ අන්තා කියන අංජාසෝ වාඩි වෙනවා. වාඩි වෙලා අංජාසෝ සික්සාරල් හදා කියනවා. සික්සාරල් හගෝනා. ඒ කියන්නේ ආහාර ගැනීම හෝ හියුසිකල් චුවිහානන්. ඒ කියන්නේ විවේක ගන්නා චුවාසික් මුන්වාරල්. ඒ කියන්නේ බිම් වාඩි වීමේ සංස්කෘතියක් නේද? චුවාසික් කියන්නේ බිම් වාඩි වීම, මුන්වා කියන්නේ සංස්කෘතිය. ඒක බිම් වාඩි වීමේ සංස්කෘතියක් කචිකෝ ඉස්සම්නිදා. ඒ කියන්නේ ඒක සතු කරගෙන තියෙනවා වගේ. ඒකට තිබෙනවා කියන අදහස ගන්නකො කචිකෝ ඉස්සම්නිදා. ඉරෝහන් මෙවන් ඉරෝහන් මෙවන් චුවාසික් මුන්වන් මේ බිම් වාඩීමේ සංස්කෘතිය කචොක්කිනා පවුල හෝ කක්කාවුන් ඒ කියන්නේ සමීප වූ චිංගුදල් කිරි ඒ කියන්නේ යාළුවන් අතර සමීප යාළුවන් අතර හම්කේ එකට සුතොන් හගෝ කියන්නේ කතා බහ කරනෝ නේද සොතොම් හගෝ කතා බහ කරලා යුදේ කමල් ඒ කියන්නේ බැඳීම් යුදේ කමල් කියන්නේ බැඳීම් යොන්සොන් හානන්දේ ඒ කියන්නේ ඒවා වර්ධනය කරනවා වර්ධනය කරගන්න අතර නැත්නම් වර්ධනය කරගන්න අතර තොමල් චුම්නිදා උදව් දෙනවා මේ චුවාසික් මුන්වාරෝ ඒ කියන්නේ මේ බිම් වාඩීමේ සංස්කෘතිය රෝයින්හේ තුලින් හාංගුක් සරාම්දරන් කොරියානු පුද්ගලයන් ජාතිකයන් තෙබුබුන් බොහොමයක් චිබේසෝ ගෙදරදී සිම්බාරල් පොත්ගෝ සිම්බාරල් පොත්තා කියන්නේ පාවහන් ගලවනවා පාවන් ගලවලා සිම්බාරල් පොත්ගෝ සෙන්වල් හාමියෝ ඒ කියන්නේ ජීවත් වෙන අතර පදාගේ අංජාසෝ සික්සාරල් හානන් ඒ කියන්නේ බිම වාඩි වෙලා ආහාර ගන්න සික්තන්දෝ ආපන චාලාත් සබ්ගේ පොලිසු ඉස්සම්නිදා පහසු ලෙස දැක් ගන්න පුළුවන්. චුවාසික් මුන්වාරෝ චුවාසික් මුන්වාගා ඒ කියන්නේ මේ බිම් වාඩීමේ සංස්කෘතිය කියොන්තේ ඒදෝ වර්තමානයේ කියොන්තේ ඒදෝ වර්තමානයේ චිසොක් තේනන් ඒ කියන්නේ පවත්වාගෙන යන හේතුව චිසොක් තේනන් යුනන් පවත්වාගෙන යන හේතුව හංගුගේ චොන්තොන් නම්බන් පංචිගින් ඒ කියන්නේ කොරියාවේ චොන්තොන් සාම්ප්‍රදායික නේද චොන්තොන් සාම්ප්‍රදායික නාම්බන් පංචිගින් කාබර උණුසුම් කිරීම ක්‍රමයක් පංචික් එකක් කියන්නේ ක්‍රමයක් නන්බන් පංචිගි අර කාබර උණුසුම් කරනකොට අපි නන්බන් පංචිගි ක්‍රමවේදයක් උන්දොරේ නේද උන්දොල් යොන්හ්යොන් කියන්නේ බලපෑමක් නිසා කියලා කියනවා විරාගෝ හම්නිදා නිසා කියලා කියනවා මේ උන්දොරන් පදගල් තාතත්තගේ ඒ කියන්නේ මේ පොළව තාතත්තගේ උණුසුම් ලෙස කරන හංගුගේ චොන්තොන් නන්බන් කොරියාවේ සාම්ප්‍රදායික උණුසුම් ඒ කියන්නේ කොරියාවේ සාම්ප්‍රදායික කාමර උණුසුම් කරන පද්ධති නේද සාම්ප්‍රදායික නන්බන් සිස්තමරෝ ඒ කියන්නේ උණුසුම් කරන පද්ධතියක් ලෙස යොරෝ කාගුගා ඒ කියන්නේ විවිධ පවුල් මයෝසානන් ඒ කියන්නේ එකතු වෙලා සානන් ජීවත් වන
අපාත ඒ සෝදෝ ඒ කියන්නේ ඇපාර්ට්මන්ට් වලදී පයිප් වල පදගේ කරා කියන්නේ පයිප් වට මේ පොළවෙන් යවලා තගෝන් මුරල් ඒ කියන්නේ මේ උණුසුම් වූ වතුර සුවන් චිකිනන් පංචිකරෝ ඒ කියන්නේ සුන්හන් චිකිරෝ චිකිනන් සුන්වන් චිකිනන් බෙදා හරින පංචිකරෝ ක්‍රමයක් ලෙසට සායන්තෙන් බෙදා භාවිතා වේ. හරිද? පක්කේ සෝනන් ඒ කියන්නේ පිටතේදී චූරෝ ප්‍රධාන වශයෙන් සෝපානා එයිජායේ ඒ කියන්නේ මේ සෝපා හෝ එයිජා පුටුවේ අංචා වාඩි වෙලා සෙන්වල් හානන් ඒ කියන්නේ එදිනදා ජීවත් වන තරුණ චොල්මන් කියන්නේ තරුණ 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 පුද්ගලයෝ චිප් ආන් ඒ කියන්නේ චිප් කියන්නේ ගෙදර අන් කියන්නේ ඇතුළ. ඒතර ගේ ඇතුළේදී චිප් ආන් ඒ සෝනන් චාචු නිතර තාතත්හන් ඒ කියන්නේ උණුසුම් වූ පදගේ ඒ කියන්නේ පොළවේ අංජාසෝ වාඩි වෙලා තීවිරල් පොකෝනා ස්විගෝ හම්දා ඒ කියන්නේ ටීවී බැලීම හෝ විවේක ගැනීම කරනවා. විවේක ගැනීමක් ගන්න කරනවා. හරි. ඊට පස්සේ අපි කතා කරමු සිංහල කොරියන් ඡේදය. හංගුකින්දරන් කොරියානුවන් පං කියන්නේ කාමරය. කාමරය හෝ පං ඉනා කාමරය හෝ මරු කියන්නේ සාලය. මරුවේ සාලයේ පදක් කියන්නේ බිම පොළව. පදගේ අංජා කියන්නේ අන්තා කියන්නේ වාඩි වෙනවා. අංජාසෝ වාඩි වෙලා සික්සාරල් හගෝනා කියන්නේ ආහාර ගන්නවා නේද? ආහාර ගැනීම හෝ හියුසිකල් චවිහාන ඒ කියන්නේ විවේක ගන්නා හියුසිකල් චවිහාන විවේක ගන්නා චුවාසික පුන්වාර බිම්වාඩීමේ සංස්කෘතිය කජිගෝ ඉස්සමිතා ඒ කියන්නේ තිබෙනවා. ඉරෝහන් මෙවන් චුවාසික පුන්වාන ඒ කියන්නේ මෙවන් බිම්වාඩීමේ සංස්කෘතිය නම් කජොක්කිනා පවුල හෝ කක්කාවුන් චිංගුදල් කිරි ඒ කියන්නේ සමීප යහළුවන් අතර හම්කේ එකට සුතොන් හගෝ කතා බහ කරලා යුදේ කමල් බැදීම යොන්සොන් ආනන්දේ වර්ධනය කරගන්න අතර තොමල් චුම්නිදා උපකාරී වේ. මේ චුවාසික් මුන්වාරෝ ඉන්නේ ඒ කියන්නේ මේ බිම්වාඩීම් සංස්කෘතිය තුලින් හාංගුක් සරාම්දරන් කොරියානු ජාතිකයන් තෙබුන් බොහොමයක් චිප් ආනේසෝ ඒ කියන්නේ ගේ ඇතුලේදී සිම්පරල් පොත්ගෝ පවහන් ගලවනවා. සිම්පරල් පොත්ගෝ පවහන් ගලවලා සෙන්වල් හාමියෝ ඉතින් ජීවිතේ ජීවත් වෙන අතර පදාගේ අංජාසෝ ඒ කියන්නේ බිම වාඩි වෙලා සික්සාරල් හානන් ඒ කියන්නේ ආහාර ගන්න අවනශාලාත් සික්තන්දෝ සිග්ගේ පුල්සු සම්දා අවන්හලුත් පහසුවෙන් දකින්නට පුළුවන්. චුවාසික් මුන්වාගා බිම්වාඩීමේ සංස්කෘතිය හයොන්දේ ඒදෝ ඒ කියන්නේ හයොන්දේ කියන්නේ වර්තමානයේ චිසොක්තේනන් යුනන් ඒ කියන්නේ පවත්වාගෙන යන හේතුවෙන් හංගුගේ කොරියාවේ චොන්තොන් සාම්ප්‍රදායි නම්බන් පංචිකින් කාබනුසුම් කරන ක්‍රමයක් වන ඔන්දොල්
උන්දොල් යොන්යන් උන්දොන් බලපෑම නිසා තෙමුනේ රාගෝ හම්නිදා නිතා කියලා කියනවා. උන්දොරන් මේ උන්දොල් පාදාගල් පොළවේ තාතත්හගේ හානු උණුසුම් කර ලෙස කරන හංගුගේ කොරියාවේ චොන්තොන් නන්බන් ඒ කියන්නේ සාම්ප්‍රදායික කාමර උණුසුම් කරන පද්ධතිය ලෙස සාම්ප්‍රදායික ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික චොන්තොන් නම්බන් පංචිකර සාම්ප්‍රදායික කාම උණුසුම් කරන පද්ධතිය ලෙස යොරෝකාගුගා විවිධ පවුල් මොයෝ එකට එකතු වෙලා මොයෝ එකට එකතු වෙලා සාන ජීවත් වෙන එකට එකතු වෙලා ජීවත් වෙන සාන ජීවත් වෙන අපාතේ සෝදෝ ඒ කියන්නේ මහල් නිවාස වලත් පයිප් පදායේ පොළවෙන් කරා යවා මුගෝවුන් මුරල් ඒ කියන්නේ උණු වතුර සුන්වන් චිකිනන් බෙදා හරින සුන්වන් චිකිනන් කියන්නේ බෙදා හරින පංචිකරෝ ක්‍රමයක් ලෙස සායන්තෙන්නිතා භාවිතා වෙනවා භාවිතා වේ. පක්කේ සෝනන් එළියේදී නම් චූරෝ ප්‍රධාන වශයෙන් සෝපාවේ හෝ එජායේ අංචා ඒ කියන්නේ පුටුවේ වාඩි වෙලා සෙන්වල් හානන් එදිනදා ජීවිතය ගෙන යන චොල්මන් තරාම්දල්දෝ කියන්නේ තරුණ පුද්ගලයන් චිප් ආනේ කාන ඒ කියන්නේ නිවස් තුලදී චිප් ආනේ එසන නිවස් තුලදී චාදු නිතරම තෙබු තාතත්තන් උණුපුම් පදාගේ අංචා ඒ පොළේ වාඩි වෙලා ටීවරල් පොගෝනා ටී බලන එක හෝ ස්විගි දෝ හම්නිදා විවේක ගැනීම කරනවා. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපිට 4 වෙනි පාඩම අපි ඉවරයි. සංස්කෘතික කොටස. 5 වෙනි පාඩමේ සංස්කෘතික කොටසෙන් අමු සුබ රාත්‍රියක් වේවා.